හෙලෝ කොහමද? ගොඩක් දවසකින් තමයි මම vlog එකක් කරන්න එන්න හිතුවේ. මොකද මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ. මට පුළුවන් වෙලාවක මම vlog එකක් ගේන්න හිතුවා. අද අපේ නිව් ගකුසිටි එක ඉස්කෝලේ. ඉතින් මම ඒකට මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ උදේ. අපේ හොස්ටල් එකේ තමා මේක තව කට්ටියක ලෑස්ති වෙනවා. සමහර අය ඉස්කෝලේ යන්න එනවා. මම ඊට මම ලෑස්ති වුණා. ඊට පස්සේ ලෑස්ති වෙලා මම දැන් ට්‍රේන් එකට යන්න හදන්නේ. මම හැම වෙලේම දැන් එළියට වයිදි මෙන්න මේ දෙක දාගෙන යන්න තමයි ආස. ඒතකොට මට පොඩි නිදහසක් දැනෙනවානේ. ඒතර වටපිටාවේ දේවල් මට ඇහෙන්නේ නැහැ. ට්‍රේන් එක ළඟටම ආවා. හැබැයි උදේට මාර සෙනගක් නෑ. මොකද ඔෆිස් යන කට්ටිය ඉන්න නිසා. ඔය ඔක්කොටම කලින් මට තිබ්බා මගේ කාඩ් එක charge කරන්න. මම මගේ කාඩ් එකට සල්ලි දාගත්තා. ඔන්නයි මගේ කාඩ් එක. ඔන්න මම දැන් ආවා. ඇවිල්ලා මම ට්‍රේන් එක නගින්න හදානේ දැක්කනේ සෙනග කොච්චර ඉන්නවද කියලා. තව සෙනග අඩුයි මොකද මම යද්දී තිබ්බේ 7යි කාලා වගේ මට මතක. ට්‍රේන් එක ඇතුළේ නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ මම ඊළඟ ට්‍රේන් එකට යන ගමන් තමයි ඉන්නේ. මොකද ට්‍රේන් එක ඇතුළේ වීඩියෝ කරන්න බෑ. පුදුම සෙනගයි. හිටගෙන යන්නේ. ඊළඟ ට්‍රේන් එකට නගිද්දී නම් ඇත්තටම මට ඉඳගෙන යන්න chance එකක් හම්බුණා වගේම සෙනග හිටියෙත් නෑ. ඉතින් මම ඉඳගෙන පාඩේ ගියා. ඊට පස්සේ මම බැහැලා ඔන්න දැන් අපේ නිව් ගකුසිටි එක තියෙන තැනට යන්න හදන්නේ. ඊට කලින් මම වටපිටාව පොඩ්ඩක් බැලුවානේ. බලන්න. 아무තොයි. එහෙම තනියම ඇවිදින්න පොඩි අමුතු හැඟීමක් තියෙනවා. ඒක මම තීරුම් අරන් තියන්නේ එහාට ආවට පස්සේ. බලන්නකො මේ පාර ලස්සනයිනේ. මේක එහා පැත්තේ තමයි තියෙන අපේ නිව් ගකුසිටි එක තියෙන බිල්ඩින් එක. බලන්නකො මට හම්බුන යාළුවා කවුද කියලා. මෙන්න මගේ චෝගගුජින් යාළුවා චයිනීස් ළමෙක්. වයස 21යි. අනේ උනට යාට වයස නම් වෙන්න හරිම හොඳයි. වගේම හරිම ආදරණීය කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අපිව නම්බර චෙක් කරලා අපේ ක්ලාස් ටීචර් කෙනෙක්ට ගන්නවා. ඔය ඉතින් අතුලට යන්න තමයි බලන්නේ. අපිට කලින් චුම්බු ළමයි ටිකක් ඉඳලා යන්නද බලන්නේ. ඊට පස්සේ කොමාරි මම එයාලට පොඩ්ඩක් ඉන්න කියලා මම ආවා. අන අපේ සෙන්සි හිටියේ නැහැ. අපේ වෙනුණ සෙන්සිලිනි කිව්වේ සෙන්සිලි නම කියලා සෙන්සි මාල්ලක් කරාට පස්සේ ආවා. මම ඉන්නේ මට තිබ්බ සීට් එකේ මම වාඩි වෙලා අපි හැමෝටම සීට් තිබ්බා. මේ ඉන්නේ කවුද දන්නවද? මේ තමයි අපේ පන්ති භාර ටීචර්. අපේ සෙන්සි බලන්න. ඊට පස්සේ ඔන්න අපේ උත්සවය පටන් ගන්න ලෑස්ති වෙනවා කට්ටිය. ගොඩක් අය ඒකන ෆ්ලැෂස් වුණා කොඩිය හැම අරන් ගිහිල්ලා. මේ වීඩියෝ ක්ලිප්ස් ටික නම් මම දැම්මේ නැහැ. ඊට අපිට ඔක පටන්ගෙන අපිට ඉස්සෙල්ලාම අපේ සෙන්සලා ටිකයි අපිරින් අපේ වැඩ කටයුතු කරන එක අපේ නියකෙලි බාර වෙන්න කට්ටියයි. ඔය කට්ටියම අපිට අඳුන්වලා දුන්න කියන්නේ අපේ පල්ලෙහා බැජ් එකට ඒ කියන්නේ පල්ලෙහා අලුතෙන් ආපු කට්ටියට අඳුන්වලා දුන්න එක තමයි කරන්නේ. එතකොට ඒ සෙන්සලාගේ නම කියලා ඒ සෙන්සලාට එන්න කියලා ඉස්සරහට ඒ සෙන්සලාව අඳුන්වලා දෙනවා. හරිම ෂෝක් අවස්ථාවක් තමයි ඒක. ඊට පස්සේ තිබ්බේ නැටුම් ගැයුම් ටිකක්. අදම ලස්සනට නටනවා, ලස්සනට සින්දු කියනවා. වගේ ගොඩාක් දේවල් තිබ්බා. හරිම සතුටු වෙච්ච ලස්සන අවස්ථාවක් කියලා මට කියන්න පුළුවන්. මමත් ගොඩාක් සතුටු වුණා, ගොඩාක් hina වුණා. හරිම ලස්සනයි, හරියට ආස හිතෙනවා. අපිට මට නම් වෙලාව යනවා දැනුණේ නැහැ ටිකක්වත්. මම ගොඩාක් සතුටින් hina වෙලා තමයි මම ප්‍රෝග්‍රෑම් එකේ හිටියේ බැලුවේ. ඒක නිසා ඇත්තටම මම ගොඩක් එන්ජොයි කරා මේක මගේ එකට වඩා. මම කලින් හිටපු පළවෙනි අවුරුද්දට වඩා. මොකද ඒ සමානට අපිට බලන්න විතරක් තිබ්බ නිසා වෙන්නේ නැති. අපි වෙනවනේ එතකොට මොනවද වෙන්නේ කියලා.
ඊට පස්සේ අපේ කොහමරි අපේ අන්තිම ෆොටෝ එක ගත්ත කට්ටියම එකතු වෙලා. ඊට පස්සේ කිව්වා ඔන්න අපිට යන්න කියලා. ඔන්න කට්ටිය කඩාගෙන බිඳගෙන යන්න හදන්නේ. දන්නවනේ ඉතින් කට්ටිය යන්න ගියාම එළියටනේ. ඒකට මම ටික වෙලාවක් ගියානේ එළියට යන්න. බලන්න කට්ටිය ඉස්සෙනග. ගොඩක් ළමයි හිටියා. ඔන්න ඊට පස්සේ මම යනවා. එහෙනම් බයි බයි. මං ආපහු vlog එකකින් එන්නම් හැමෝටම. බයි බයි.